පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොම හරි කෙල්සිට දැන් උවමනාවක් තියෙනවා තවන්ගේ මල්ලිව එක දවසක් හරි මුණ ගැහෙන්න. ඒ විදියට මුණ ගැහෙන්නේ නැත්නම් කිසි වැඩක් තියෙන එකක් නෑ කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි තව දෙයක් කතා කරන්න ඕනේ. මේ විදියට මල්ලිව මුණ ගැහෙන්න ගියාට පස්සේ අවස්ථාවක් හම්බ වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? මොකටද ඒ අවස්ථාවක් හම්බ වෙන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. අනිවාර්යෙන්ම මේ ඔෆිස් එකේ වැඩ කරන්න කෙවින් පැමිණේවිද? කෙවින්ව කැමති කරගන්න හැකියාවක් ලැබේවිද? ඉතින් ගොඩාක් දුරට අපි ඒ ගැන තමයි අද කතා කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයාට අවස්ථාවක් ඕන නම් එහෙනම් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාට මතක් කරන තවත් හරිම අපූර්ව ලස්සන කතාවක් බවට පත් කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්නටත් ඉඩකඩක් ලබාගෙන ඉන්න වෙන්නේ. ඒ විශ්වාසයෙන්ම අපිට මේ වෙලාවේ කතා කරන්න සුපුරුදු අවස්ථාවක් හිමි වෙනවා කියලයි මට අද ඔයාට මතක් කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් කෙල්සි ගියාට පස්සේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි කොහෙත්ම කෙල්සි කැමති නොවෙන්න පුළුවන්. අංගේ මල්ලි මේ කම්පැනියේ වැඩට එනවට. හැබැයි කෙල්සි ඒ ඉස්සර. හැබැයි වර්තමානයේ නම් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව කෙල්සි ගොඩාක් කැමති තමන්ගේ මල්ලි ඇවිත් වැඩ කරනවා නම්. හැබැයි තමන් ගත්ත තීරණේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. තමන් ගත්තේ තීරණේ විතරක්ම ඉඳගෙන කටයුතු කරන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ. ඒක ගොඩාක් වටිනවා කියලයි මම අද ඔයාට කතා කරන්න පුළුවන්කමකුත් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසයත් එකතු කරගෙන තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නටත් පුළුවන්. ඒ කියන්නේ කෙල්සි ඇවිත් කිව්වට ඒ දෙයට කැමැත්ත පළ කරන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් අන්න ඒ නිසාම ඒ හැමදේම වෙනස් කරගන්න හැකියාවක් ලැබේවි කියලයි මං අද ඔයාට මතක් කරන්නේ. තව දෙයක් මතක් කරනවා. ඒ තමයි ඔය කෙල්සි ඉන්නව නේද? කෙල්සි අනිවාර්යෙන්ම ඇවිල්ලා කතා කර ඉන්නකොට ඔය නිම්නාවිට ගොඩාක් වෙලාට මේක ඇහිලා මෙන්න මේ කෙවින්ගේ හොරේ අහුවෙයිද කියන ප්‍රශ්නෙකුත් අපි හැමෝටම මේ වෙලාවේ තියෙන්න පුළුවන් කියලයි මම මතක් කරන්නේ.